මට ලැබුණ නැන්දම්මගේ ආදරිය වයිෆ් ඉස්පිරිතාලේ නැවතුවා. මාමණ්ඩි වැඩට ගියා. එහෙනම් ඉතින් කතාව පටන් ගමු. හායි මගේ රත්තරන්ලා සුබ දවසක් කියලා පිළිගන්න උඹලා හැමදෙනාම. ඉතින් කතාවට යන් අමතක නොකර channel එක subscribe කරලා comment එකකුත් දාලා like එකකුත් දාපන්. නැවක වැඩ කරපු මම මාස 6කට පස්සේ නිවාඩුවට ආවේ හිතට ලොකු බරක් අරගෙන. මුහුද මැද්දේ ගත කරන හුදෙකලා ජීවිතය වෙලාවකට මගේ හිතට තදින්ම බලපානවා. ඒත් ගෙදරට ආපු සතුට ඒ හැම දෙයක්ම අමතක කරන්නට සමත් වුණා. ගෙදරට එද්දී මුලින්ම දැක්කේ මගේ නෝනාව. ඇය සතුටින් hina වුණා. බබෙක් ලැබෙන්න කිට්ටු නිසා ඇගේ ඇවිදීමේ තරමක් හිමින් වුණත් ඇගේ ඇස්වල තිබුණේ අප්පමණ සෙනෙහසක්. උදේ ඉඳන්බා මම 6 මාසයක් තිස්සේ හිර කරගෙන හිටිය ගාය නෝනා එක්ක කතා කරලා ගෙදර දොරේ වැඩපොළ වලට උදව් කරලා පිට කළා. නෝනාත් ඉතින් මට හොඳට විවේක ගන්න දුන්නා. ඒත් මගේ හිත ඇතුලේ තිබුණු කාරණා නිසා මම හිටියේ අමුතු මානසික තත්ත්වයක. රෑ කෑම මේසේදී ඇති වූ නොතේරෙන බැඳීම. එදා තමයි රෑ කෑම කනකොට මගේ ජීවිතේ අමුතු හැරවුමක් වුණේ. ඒක බාහිරින් කාටවත් නොපෙනුනත් මගේ හිත ඇතුලේ ලොකු පෙරලියක් ඇති කළා. අපි 4 දෙනාම පුංචි කෑම මේසේ වටේ හිටියේ. නෝන මගේ ළඟින්, මට ඉස්සරහින්ම නැන්දම්මා, ඊළවට මාමා. මාමා වෙඩිපුරම ගෙදර නැහැ. ඔහු වත්තක වැඩ කරන කෙනෙක්. ඒ නිසා ගෙදර කටයුතු වලදී නැන්දම්මා සහ නෝන තමයි ප්‍රධාන වුණේ. මේසෙ පොඩි නිසා කකුල් නිතරම පැටලෙනවා. කතාවට අනුව ඒක සාමාන්‍ය දෙයක්. ඒ තහම්මෙන් වගේ මට ඉස්සරහින් ඉන්න නැන්දම්මගේ කකුල පෑගුණා. නැන්දම්මා එකපාරටම මගේ දිහා බැලුවා. ඇගේ මුහුණේ තිබුණේ පුංචි අමුතු හිනාවක්. ඒ හිනාවට යටින් තවත් දෙයක් සැඟවෙලා තේනවද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ හිනාවත් එක්කම ඇය එයාමේ කකුලෙන් හිමීට මගේ කකුල පාගා ගත්තා. ඒක මට ඇත්තටම තේරුම් ගන්න බැරි සිදුවීමක් වුණා. ඒ මොහොතේ නැන්දම්ම ඇඳගෙන හිටි විලාසිතාව නිසා වෙන්න ඇති ඇය මගේ නෝනට වඩා පෙනුමෙන් ඉස්මතු වෙලා පෙනුණා. ඇගේ වයස 45ක් විතර වුණත් ඇය හිටියේ හරිම ලස්සනට. මාමා ඒ වෙලාවේ කෑම කෑවේ තවත් කාටත් වගේ. ඒත් මගේ හිත ඇතුලේ තිබුණු අමුතු හැඟීම නිසා මම හොරෙන් නැන්දම්මා දිහා බැලුවා. ඇය බිම බලාගෙන හිටියේ. ඒත් ඇගේ මුහුණේ රතු පැහැයක් තිබුණා වගේ මට දැනුණා. කන්නකුසිරි ඇයි අතගගා ඉන්නේ? නෝනා මගේ දිහා බලාගෙන ඇහුවා. මම හිමීට කන්නම්. ඔයා කාලේ ඉවර නම් අත හොදගන්න. මම යන්තම් hina වෙලා කිව්වා. මගේ උත්තරේ පොඩ්ඩක් ගොත ගැහුණා වගේ මට දැනුණා. නෝනා පිගාන අරගෙන කුස්සියට ගියා. ඒ වෙලාවේ නැන්දම්මා එයාගේ කකුලෙන් මගේ කකුල තවත් හිමීට පිරිමැද්දා. ඒක දැනෙද්දී මගේ ඇඟට දැනුනේ විශාල මානසික පීඩනයක්. මේ මොකද්ද මේ සිදුවන්නේ? ඇයි මේ විදිහට හැසිරෙන්නේ? මගේ හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් ඇවිස්සුණා. මම මගේ කකුල හිමීට උඩට අරගෙන ගියා. එයාගේ දණිහ ළඟටම. එයා සායිකක් ඇඳගෙන හිටිය නිසා මට දැනුනේ එයාගේ හමේ උණුසුම. එයා පුටුව තව ටිකක් ඉස්සරහට ඇවිත් කකුල් දෙක ඈත් කරගෙන මගේ කකුල් දෙක මැද හිර කරගත්තා. ඒ මොහොතේ මම තදින්ම විශ්වාස කළා එයාගේ මේ හැසිරීම අහම්බයක් නොවන බව. එතකොටම මගේ වයිෆ් කුස්සියේ ඉඳලා කැම මේසෙ පැත්තට ආවා. පුතේ, දොර ඇරලා නිදියන්න. නැන්දම්මා බිම බලාගෙන ඉතා හිමීට රහසින් වගේ මට කිව්වා. ඊට පස්සේ කිසිවක් සිදු නොවුනුසෙයි කුස්සියට ගියා. මානසික අවිනිශ්චිතතාවය සහසකය. මුළු රෑම මට නිින්ද ගියේ නෑ. නැන්දම්මාගේ අවසාන වචන දොර ඇරලා නිදියන්න කියන එක මගේ හිතේ දෝංකාර දුන්නා. ඒක සාමාන්‍ය සැලකිල්ලක්ද නැත්නම් වෙනත් යටි අදහසක්ද? මගේ හිතේ තිබුණු සැකේ නිසා මම කාමරේ දොර ලොක් නොකර නිකම් වහලා තිබ්බා. මගේ හිතේ විවිධ සිතුවිලි මවමින් තිබුණා. නැන්දම්මා හිටියේ පුදුම පෙනුමකින්. ඒත් ඒ සියල්ල රාගික සිතුවිලි නෙවෙයි. ඒ හැඟීම තුල තිබුණේ විශාල වර්ධකාරී හැඟීමක් සහ බියක්. නෝනාව රවට්ටනෝ මගේ හැඟීමක් මට දැනුණා. වෙලාව පාන්දර 1ට විතර ඇති. මම ඇඳේ ඇලවෙලා හිටියේ. පරිසරය නිසල්මනේ තිබුණා. කාමරේ දොර යන්තම් මැරෙන සද්දෙ මට ඇහුණා. මම එකපාරටම ඇස් වහගත්තා. ඇරුණු දොරෙන් මම දැක්ක නැන්දම්මා ඊටාම හෙමින් ඇතුළට එනවා.
එයා පුදුම විදිහට පරිස්සම් වුණා. මගේ ළඟටම ආපු ඇය ඇඳ ළඟම දන ගහගෙන බිම වාඩි වුණා. මගේ හිත බියෙන් තැති ගත්තා. ඇය ඇත්තටම ආවේ ඇයි? ඇය හිමීට මගේ ඇඳ ළඟට ඇවිත් මගේ කකුල් අල්ලගෙන "පුතේ ඔයාට නිින්ද ගියේ නැන්ද?" කියලා ඊටාම රහසින් ඇහුවා. මම ඇස් ඇරලා ඇය දිහා බැලුවා. "නෑ අම්මේ, මට නිින්ද යන්නේ නැහැ." මට හිතුණා ඔයාද දවල් නින්දන්ම හිටිය අමුතු විදිහට. මම හිතුවා ඔයාට සනීප නැද්ද කියලා අහන්න. ඇය ඊටාම සංසුන්ව කිව්වා. ඇගේ මුහුණේ තිබුණේ අව්‍යාජ සැලකිල්ලක් වගේ. මම හිතපු දේ වැරදි කියලා මට හිතුණා. ඇය ආවි සැලකිල්ලෙන් වෙන්න ඇති. මම දැනටමත් වැරදියට හිතලා. මට පොඩි මහන්සියක් දැනුණා අම්මේ. නැවෙන්න ආපු නිසම් වෙන්න ඇති මම කිව්වා. ඒක තමයි. ඔයා මෙහෙම හිටියොත් නෝනා බය වෙයි. අපි දෙන්න පරිස්සම් වෙමු මේ දවස් ටිකේම. එයාව බලා ගන්න ඕනේ නේද? ඇය රහසින් කිව්වා. ඒ අවසාන වචන ටික මගේ හිතට තැදින්ම දැනුණා. ඇගේ ඒ වාක්‍ය තුල තිබුණේ අමුතු බැඳීමක්. ඒක සැලකිල්ලද නැත්නම් ඇය මගේ මානසික අවිනිශ්චිතතාවයට hina වෙනවද? මම දරමඩුව ළඟ ඉන්නම්. ඔයාට මොනෝහරි ප්‍රශ්නයක් තිබුණොත් එන්න. අපි කතා කරමු. නැන්දම්මා හිමීට දන ගහගෙනම කාමරයෙන් එළියට ගියා. දින කිහිපයකින් වෙනසූ තත්වය. නෝනා බබා හම්බ වෙන්න ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළා. මාමා වත්තට ගියා. දැන් ගෙදර ඉන්නේ නැන්දම්මයි මමයි විතරයි. එදා ඉඳලා නැන්දම්මාගේ සැලකිල්ල වැඩි වුණා. ඇය මට හොඳට කන්න දුන්නා. මාමගේ කොටසත් මටම ලැබුණා. 3 වේලම වගේ නැන්දම්මා මගේ අඟ උඩමයි හිටියේ. හැම වෙලාවෙම මගේ ළඟම හිටියා. ශිරිපුතාට මොනෝහරි අඩුපාඩුවක් තියෙනවද? මට කියන්න. ඇය නිතරම ඇහුවා. නොතේරෙන බැල්මත් ඒත් ඒ අතරේම නිතරම හුවමාරු වුණා. එක් දවසක් මම මිදුල අතු ගාද්දි ඇය ජනේල් කවුලෝ ළඟට වෙලා මගේ දිහා බලාගෙන හිටියා. ඇයගේ ඇස්වල තිබුණේ තනිකමද නැත්නම් අමුතු ඉල්ලීමක්ද කියලා මට තේරුණේ නැහැ. මම එයා දිහා බැලුවා. ඇය හිමීට hina වුණා. ඒ hinaවේ තිබුණේ සතුට වගේම යම් දුකක් වගේ දෙයක්. මට හිතුණා මේ තත්ත්වයේ විශාල මානසික ගැටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. මගේ සහ නැන්දම්මාගේ සම්බන්ධය කවදා හෝ වැරදි විදිහට යන්න ඉඩක් තිබුණා. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම ඈත් වුණා. මම නැන්දම්මාට පුළුවන් තරම් ගෞරවයෙන් සහ ආදරෙන් සැලකුවා. ඒත් සීමා වික්මවා යන්න ඉඩ දුන්නේ නැහැ. මේ අමුතු බැඳීම මගේ නිවාඩු පුරාම මානසික පීඩනයක් වුණා. මම කලේ ඒ තත්ත්වෙන් පැන යාමයි. නෝනා ගෙදර එනකම්ම මම හිටියේ විශාල මානසික අවිනිශ්චිතතාවයක් සහ බියකින් යුතුවයි. මගේ හිත දැනගෙන හිටියා මේ නොතේරෙන බැඳීම නිවාඩු කාලයෙන් පස්සේ සම්පූර්ණයෙන් අමතක කර යුතු බව. channel එක subscribe කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.